කොච්චර බැලුවත් මේකේ වෙන විස්තර නෑ පින්තෝ. සෑම්. හචිකෝ කම්පුන්නිකා අචිකොම පොඩ්ඩක් ඉන්නවා හංචි කුංචි. අපි කමු තව ටිකකින්. බොස දැන් කරන්න දෙයක් නැහැ. මේ මිනිස්සයා දැන් පැයක් තිස්සේ මේ මස් කෑල්ල අල්ලන් ඉන්නවා. අපි ඒක කාලයිමු. පින්තෝ මට සමා වෙන්න. මං ඔහෙට උණු පොරොන්දුව අතෑරලා දාන්න බොස්. මගේ ප්ලේන් එකත් මගේ චාලට් වගේම මාව දාලා ගියා. බොසාට සෑම්ම නැති වුණා. කින් කංචාකෝ හරි හරි ඔහෙටත් කවුරුත් නෑ තමයි. ඒත් ඔහෙට අර තඩි වෘකයා හරි ඉන්නවනේ. පින්තෝ එතකොට ඔහෙගේ චාලට් උන් මියදිලා දැන් සෑහෙන කාලයක්. එයා මිය දෙන්න කලින් මට අරන් දුන්නු ප්ලේන් එක තමා මට අපි දෙන්න කිය රයිඩ් මතක් වෙනවා බොසා. දැන් ඔහෙට ආපහු යන්න පාර මතකද? ඔව්. ආයි බල බල ඉන්න දෙයක් නෑ. කෙලිම දකුණට. යෝනා කාසුනාකි චිංගුළු මානා බොසා මට නම් දුකේ බෑ අප්පා. මටත් මිනිහා බොහොම සතුටින් ඉන්නේ. අපිව හම්බුණු හින්දා. කට කැරලා කොහොම කියන්නද? අපි දැන් ආපහු යනවා කියලා. කිව්වට තේරෙන්නේ නැහනේ. කොල නාරසකා කොල නාරසකා කොල නාරසකා ජූනෝ කල්ලට හංචි කුංචි අපි යනවා. කොල නාරසකා හච්චෝ අනේ මට නම් මේව බලා ඉන්න බැරියෝ. පින්තෝ අපි අංචියෝ කූර සමාජයක් අප්පා. අච්චෝ අච්චෝ පින්තෝ මටත් දුකයි තමයි. එහෙම කියලා අපි එයත් එක්ක නවතින්නද? ඒක එයාට අයිති ජීවිතේ. අපි ආපහු අපේ ජීවිතවලට යන්න ඕන. බොසා මගේ ජීවිතේ මුනේ අහස. හංචි කුංචි දාලා ආවා වගේ ඔහෙත් වරායට ගිහින් යන්නේ ඇයි? එතකොට මාත් ඔහෙත් පොඩි ළමයෙක් වගේනේ පින්තෝ. මම මේ කෙහෙල් මල් ගල් කෑල්ල සෑම්ගේ කැම්පස් එකට දීලා ආපහු යනවා කොංගෝ වලට. මගේ ඇද්දල බිස්නස් එක තාම එහෙ තියෙනවා. ඔහෙත් කැමති නම් මාත් එක්ක එනවා. මං ඔහෙට ණයයි. මට පුළුවන් එහෙදි ඔහෙට අලුත් ප්ලේන් එකක් අරන් දෙන්න. මං කැමතියි බොසා. ප්ලේන් එකක් නැතත් මට ඕනේ මේ පරණ වැලි තලාව අමතක කරන්න. ඒක ලේසි වෙන්නේ නෑ පින්තෝ. සමහර විට ඔහේ හරි ඔහෙට වෙන රටකට ගියාම ඔහෙගේ චාලට්ට අමතක කරන්න ලේසි වෙයි. හැබැයි මට නම් සෑම්ව කවදාවත්ම මගේ හිතෙන් අයින් කරන්න බැරි වෙයි. අපි යන්. දැන් ඔහේ ඉස්සර වෙනවා. Hajike marusu Jun Jun Kano subu Hacho
ඔන්න පාර කෙලින්ම යන්නේ වරායට. බුසා ලන්ඩන් වලට යන්න කැමති ප්ලේන් එකෙන්ද නැවෙන්ද? මට ගුවන් ගමන් එපා වුණා පින්තෝ. එහෙනම් සුබ ගමන් වැලි දේසේ. සෑම් ඔයාටත්. චාලර් අපි යමු. Hajikamanasaka. වැදෙක් වගේනේ. Azumukumukya. බොස් දෙයියන්ට ඔප්පු වෙච්චාවේ. Kanchi punchi kana kisi munaka. Kingara sama. එකෙක් මදිවට. Tuna. Hacho. මේකද පාෂානි. අයියෝ සෑම්. මට සමාවෙන්න මිස්ටර් රසෙල්. එය කොහොම හරි මේක ගෙනවා. එයාට බැරි වුණත් ඔයා ලව්ව හරි. මේක ඒ තරම් වටිනවා මිස්ටර් රසෙල්. දැන් අපිට මේක ගැන හොඳට පරීක්ෂණ කරන්න පුළුවන්. ප්‍රොෆෙසර් ප්‍රෙඩ්රික් කිව්ව විදිහට මේකේ රසායනික සංඝටක හරිම දුර්ලභයි. ප්‍රොෆෙසර් ගලාවල ඉඳලා සෑහෙන කාලයක් මේක ගැන රිසර්ච් කෙරුවා. එයාට එක ලේසි උන්නේ ගෝත්‍රිකයොත් එක්ක. අනික එයාට අවශ්‍ය පහසුකම් තිබෙත් නෑනේ. මේකට මුලින්ම ආධාර කෙරුවේ රජයෙන්. එයාලා ටික කාලෙකින් එක අතෑරලා දැම්මා. ඊට පස්සේ යුනිවර්සිටි එකෙන් ටික කාලයක් ආධාර කළා. අන්තිමට එයා අතින් වියදම් කරගෙන පරීක්ෂණ කෙරුවා. ඒත් එයාගේ වයසත් එක්ක මේකත් එක්ක හැප්පෙන්න අමාරු වුණා. එයා එහෙ රජයත් එක්කත් සාකච්ඡා කෙරුවා මේකේ සාම්පල් එකක් ගෙනත් හරි පරීක්ෂණ කරන්න. ඒත් එයා ඇඳට වැටෙනකන්වත් කරගන්න බැරි වුණා. අන්තිමේදී සෑම් එයාගේ ළමයි ටිකකුත් එක්ක එහෙට ගියා. එයාලා හැම දෙයක්ම දැනගෙන ගියේ. එහෙ තත්ත්වය ගැන ඇත්තටම එක මරණේ ගමනක්. මිස්ටර් රසෙල් හැබැයි එයා දන්නවා ඔයා එයාගේ උදව්වට එනවා කියලා. අපි ඔයා ගැන දන්නේ නෑ ජැක්. හැබැයි ඔයාගේ සහෝදරයා ගැන හොඳට දන්නවා. එයා නියම මහත්මයෙක්. මම දන්නේ මේක නීත්‍යානුකූලද කියලා. හැබැයි ඔයාගේ කැපවීමට ගෙවීමක් කරන්න බෑ. ඔහොම ඉන්න. රසෙල් මහත්තයා මේක ගන්න. The treasure of the Basuda. මේක සෑම් වෙනුවෙන්. සුබ ගමන් මිස්ටර් රසෙල්.